අංක 12 මෝර්නිං ග්ලෝරි වලාකුළු. මෝර්නිං ග්ලෝරි වලාකුළු ලෙස හැඳින්වෙන ඒවා දුර්ලභ සංසිද්ධියක් වන අතර සමහර විට සැතපුම් 600කට වඩා දිග සහ සැතපුමකට වඩා උස දිගු රෝල් වලාකුළු සමූහයක් බිම් මට්ටමට සාපේක්ෂව ආසන්නව සාදයි. වලාකුළු වලින් එකක් තනිවම හෝ එකිනෙකා අසල 10ක් පමණ තිබිය හැකි අතර ඒවා සෑදෙන විට සාමාන්‍යයෙන් අනපේක්ෂිත අවට සුළං තත්ත්වයන් ඇතිවේ. එමගින් ඒවා ග්ලයින්ඩ නියමුවන් සඳහා අතිශයින් ජනප්‍රිය වේ. වලාකුළු වලට තප්පරයකට අඩි 65ක් දක්වා වේගයෙන් ගමන් කළ හැකි අතර ලාංඡනීය නව වර්ධනයක් ඇති කරන අතර පසුපසින් විසිරුවා හැරිය හැක. ලෝකයේ ඒවා සිදුවන ස්ථාන ඉතා ස්වල්පයක් ඇති අතර ඒවා පුරෝකථනය කළ හැකි සහ බොහෝ විට වර්ධනය වන එකම ස්ථානය ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරයේ කාපෙන්තාරියා යන ස්ථානයේ දකුණු කලාපය තුළ පමණි. මෙහි ගොඩබිම සහ මුහුදේ අද්විතීය භූගෝලීය පිහිටීම නිසා සෑම වසරකම කිහිපයක් සෑදෙන අතර ඒවා වර්ෂ 1942 සිට ලේඛන ගත කර ඇත. ඒවායේ දුර්ලභ බව නිසාම පරීක්ෂණ ව්‍යාපෘති කිහිපයක් තිබෙදී ඒවායේ සැකැස්ම සම්පූර්ණයෙන් වටහාගෙන නොමැත. නමුත් ඒ සුළං දිශාව තෙතමනය සහ වායුගෝලීය පීඩනයේ ඉතා නිවැරදි සමතුලිතතාවයකට සම්බන්ධ බව විශ්වාස කෙරේ. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ රුසියාව තුළ සමාන සැකැස්මක් ඉඳහිට දක්නට ලැබේ. නමුත් ඔස්ට්‍රේලියාවේ මෙන් පුරෝකථනය කළ හැකි නිශ්චිත රටාවක් නම් හඳුනාගෙන නොමැත.